සුබ දවසක්. ඉතින් මේ වෙද්දි හැමෝම ෆුවල් පාස් එක හදන්න තමයි try කර ඉන්නේ. ඉතින් ඔයත් හැමතැනම දාලා තියෙනවා වීඩියෝස් දැකලා ඇති ෆුවල් පාස් එක කොහොමද හදන්නේ කියන එක හැමතැනම දාලා තිනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ කරන් ආවේ ඔයා මේ දේවල් නැත්තම් ෆුවල් පාස් එක හදන්න try කරන්න එපා. තාමත් ඔයාට මේ වැඩේ කරගන්න බෑ මේ දේවල් නැත්තම්. ඉතින් ඔයාගේ කාලය මුදල් වෙන්කට වේදම් කරන්න එපා. ඉතින් මේකයි ප්‍රශ්නේ. ඉතින් ඔයා කාගෙන් හරි ගත්ත වාහනයක් නම් එතකොට ඒකට අනිවාර්යෙන් ෆුවල් පාස් එකක් හදලා ඇති. මොකද මේ දැන් ගොඩක් ළඟ වාහන වලට වඩා පරණ වාහන කට්ටියට තමයි කියන්නේ. ඉතින් ඔයා අලුතෙන් ෆුවල් පාස් එකක් ඔයාගේ නම්බරයට හදන්න බැලද්දි එතකොට ඒකට ඔයාට දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා එතකොට වාහනේ සම්පූර්ණ විස්තර දාගෙන ඔයාගේ නම්බර එක දාගෙන යද්දි ඔයාට එනවා මේ වාහනේ already registered වෙලා තියෙනවා කියලා. ඉතින් ඔයාට ඒ හින්දා ඒක කරන්න බෑ. ඉතින් ඊළඟ දේ තමයි ඔයා දැන් අපි හිතමුකෝ දැන් ඔයාගේ ෆෝන් නම්බරේ තියෙනවනේ. දැන් ඔයාගේ ෆෝන් නම්බරේ තමයි ඉස්සෙල්ලම දාන්න එන්නේ. ඉතින් ෆෝන් නම්බරේ දාද්දි ඔයාට ලොග් වුණාට පස්සේ පේන්නනවා ඔයාගේ ওই නම්බරෙන් මොකක් හරි හදලා තියෙනවා ඒ වාහනේ ෆුවල් පාස් එක. ඉතින් ඔයාලට මේ වෙලාව කරන්න තියෙන ලොකුම දේ තමයි පුළුවන් නම් ඒක ඩිලීට් කරලා දාන්න. මොකද ඒකට ඔයාගේ පරණ වාහනයක් ඔයා වික්කා කියන්නකෝ. ඒ විකුණපු කෙනාටත් අලුතෙන් හදාගන්න බෑ. ඉතින් මටත් ඔය ප්‍රශ්නේ වුණා. ඉතින් මං පදකෝ හිතපු වාහනේ විකුණලා තිබ්බේ මේ කාලේ වෙද්දි. ඉතින් ඊට පස්සේ මට ආවෙත් මගේ ෆෝන් නම්බරේට ඒ පරණ තිබ්බ වාහනේ ෆුවල් පාස් එක. ඉතින් මම ඒක ඩිලීට් කරා. ඉතින් ඔයාලත් ලොග් වුණාට පස්සේ පුළුවන් නම් ඒ පරණ එක ඩිලීට් කරලා දාන්න. එතකොට පරණ කෙනාට ඒක හදාගන්න පුළුවන්. නැත්තම් ඔයාට අලුතෙන් කියන්නේ පාවිච්චි කරපු වාහනයක් ඔයා අරන් තියනවා නම් ඔයාට කොච්චර try කරත් ඔයාට ඒක හදාගන්න බෑ අර පරණ කෙනා ඩිලීට් කරන එක. ඉතින් ඔයාට පුළුවන් ඕනනම් එයාට නම්බරේ වැඩ කරනවා නම් කෝල් එකක් දාලා බලන්න සම්බන්ධ කරගන්න ක්‍රමයක් තියෙනවා නම් ඉතින් එයාටත් එයාගේ ෆෝන් නම්බරයෙන් ලොග් වෙලා ඩිලීට් කරන්න කියන්න පුළුවන්. ඉතින් දැන් රජයෙන් නම් කියලා තියෙනවා ඉක්මනට මේක අද හෙට දවස් ඇතුළත මේක විසඳනවා කියලා. දැනට ඔයාගේ කියන්නේ ගත්ත වාහනයක් නම් ඔයා ෆුල් පාස් එක හදන්න try කරන්න එපා. ඔයා ළඟ නම්බර එකක් නැත්තම්. හැබැයි සමහර අයට අමතක වෙලා තියෙනවා ඔයා තමන්ගේ නම්බරෙන්ම හදපු එක. අන්න එතකොට ලොගින් ගිහිල්ලා ඔයාට ෆුල් පාස් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් සමහර ඒවා තියෙනවා දැන් ඒ දවස්වල ගත්ත ෆුල් පාස් දැන් ගිහිල්ලා සෙට් එකට දුන්නට ඒක අල්ලන්නේත් නැහැ. එතකොට දැන් තමන්ගේම එක වෙන්න පුළුවන්. ඒකත් මේ වෙලාවේ එනවා එරර් එකක්. මොකද එයාට ස්කෑන් වෙන්නේ අප්ඩේට් කරන්න කියලා. ඉතින් අපි අලුත් විස්තරයක් ආවත ඔයාලට දාන්නම්. දැනට ඉතින් මේ කරුණු ඔයා පැහැදිලිව කරගෙන යන්න. නැතුව ඔයාගේ වටිනා කාලයේ ටයිම් එක නැති කරගන්න එපා. සුබ දවසක්.